හායි මගේ යාළුවනේ ඔන්න ඉතින් කාලෙකට පස්සේ අද මම වීඩියෝස් වල රියැක්ට් කරන්න ගත්තා. ඉතින් අපි බලමු මොනවද මේ රටේ ලෝකේ වෙලා තියෙන ආතල් සිද්ධි කියලා. කටේ පොප්කෝර්න් එක කන ගමන් hina වෙලා ලේ පිරිසු ගාව ලැස්තින්න. මොන මොකද කොහොද කියවන්නේ? එන අපි යන් ඉන්ට්‍රෝ එකට. හරි ලස්සනයි. very good. ඕන කෙතපහක පණේ කින්න පුතා. මේ බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. අපිට මොකද? ඔන්න ඉතින් වීඩියෝ පටන් ගන්න කලින්මයි කියන්නේ හෙඩ්සෙට් දාලා මේක බලන්න. මොකද මේ වීඩියෝස් වල පුලවරක තියෙන්නත් පුළුවන්. බයි කටින් පයින්නත් පුළුවන්. ඔන්න දැන් කලින්ම කියලා තියෙන්නේ. ගමනටේ. මේ වයසක ගෑනුන්ට ටික්ටොක් කියලා ඇකව් වල පුදුම වදයක් තියෙන්නේ. බලපන් උඹලා ලෙවල් පැත්තේ කවුරු ඇන්ටි කෙනෙක් මිසින් වෙලාද කියලා. මේ ටික්ටොක් එකේ අතරමං වෙලා ඉන්නවා කියලා කියන්නේ. පුදුම වදයක් තියෙන්නේ. මේ රට විනාසයි. බෝලේ රලානේ. O poder surge em resposta a uma. එච්චරටම එන්නේ කවුද? අනේ මන්ද ඉතින් අරුගේ පුර ෆ්ලැට් එන්න බෑ. බලති මිනිහෙන් නැවිල්ලා දීද්දි ගල්නි දිවානෙක් කියලා. අර කෙල්ලෝ දෙන්න හાર્ට් රැක් එකෙන් දී ලයිට් එක දැකලා. මොනවුලක් කැතට හොඳේ මේවා. දෙන්නද කියලා ආපු තැන්වලට වඩා ගන්නද කියලා ආපු තැන් හරි සුන්දරයි. අකේ මොනවද කියලා අහන්නේ මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. දෙන්නද කියලා අහනවා ගන්නද කියලා අහනවා උනාද කියලා තිතා ගන්න බෑ. මොකද කියන්නේ අකේ දෙන්නද මගේ එහෙල ගෙඩිය. ඕක අරගෙන ගහගනින් පුකේ. තව චුට්ටයි නේද උඩට යන්න තිබ්බේ. කොහෙද ඉතින් ගියේ නෑනේ. Brother, feel when I over come on. Don't do that. Hey, don't do that. කෘති උසුසුනේ දෙනව නේද? පූජා භූමියක නේද මේ තොපියන් ආචාර්ය හැසිරෙන්නේ. හේන ගහනවා යකෝ. අපි වගේ සදාවත් සිල්වත් පුද්ගලයෝ නෝ ඒ වගේ ස්ථාන වලට වදින්න. තොපියස අපිට සිද්ධූෂිත වෙනවා. Really? ටිකෙට් කිව්ව පොඩ්ඩක් මගේ ඇඟට මසාජ් එකක් දෙන්න කියලා. හරිනේ? ඌයා මරනවා. අයියෝ. මට බෑ. අයියා. හිමින්බා. හොඳ වෙලාවට මසාජ් කරනවා කියලා කිව්වේ. මං හිතුවේ පුකී ඇරනවා කියලා. What? අනේ මන් දබුන්නම් හදන්න බෑ. කමන්නේ හොඳට පුකේ අරගන්නමු. පමා වෙලා මුණ ගැසුණු නිසා හිතා ගන්න මගේ අහිමි වෙලා ඔයා මගේ මඩ පරත් වෙලා ඉදා ගන්නවාගේ අංකල් කසිප්පු බීලා නෙවෙයි කසිප්පු වලින් නාලා තියෙන්නේ. ඒ තරමට වැදිලා තියෙන්නේ. තවන්නේ ගමන්නේ සුපිරි අතල් ඇත්තේ මගේ පපුවේ හිලක් අසුන්නයි. අප්පට සිරි. මේ සම්බන්ධය නවත්තමු. අනේ මට තව හිලක් වැඩි නෑ මගේ සුදු අම්මියා. මට තව හිලක් වැඩි නෑ සුදු අම්මියා. උට එක්ස්ට්‍රා බෝනස් එකක් තමයි ඉතින්. ගස්කලා පන්දලා යන ගොඩක් කක්කලා නම් ඉලාට කොන්තිනව නැත්තම් අන්න අම්මලා තමයි. මොනවුනොත් ඒ කෙල්ලගෙන රතාව නම් ඇත්ත. ගොඩක් පත්තිනිට ඔබ් දෙන ගසලා පත්දලා යන අයට ඉතින් පොසිෂන් එකත් ඇති අම්මලා තමයි ඉතින්. Okay. මොන වුණත් පට්ට ආතල් බීට් එක මං හිතන්නේ කොත්තු ගහන එකට ෆයිට් රයිස් ගහන්න දුන්නොත් ඔන්න ඔය වගේ ආතල් බීට් එක බලා ගන්න පුළුවන්. Sorry වෙන්නට. ඕකේ ඊලිපත් එක දෙන්න. කමන්නේ මං ඊබත් කන්න ආසයි. දුන් දානම තුමා. තමුසි උවල් දුන්නේ නෑ වගේනේ. අයියෝ මිනිස්සේ මම ඔකට පහදා තියෙන දෙනවා. අම්මට
දැන් නම් ඉතින් බඳින්නත් බයයි වගේ. දැන් ඉන්න ගෑනු ඔක්කොම මේ වගේනේ. කැකපැන පෙවුන් ඉන්නේ. බාදාලා දුන්නු කෑරගෙන ෂුවර් නෑනේ ඉන්න බඳින්නේ. ඈ කවුද කොහේ සමනලයා? බීට වඩා හොඳයි කෙහෙල් ගෙඩියත් ඔගේ පුකේ ගහලා ඉවරලා පයින් කනවා. කපන්න එපා. කපන්නේ ටැටු එකට. අර අපි දැන් ට්‍රෙන්ඩ් එකේ ටැටු එක ගහන්න මෙහෙම. දීපම් බං හිතනවා. ඔන්න මේ වගේ කරුණ සාපයක් ඈ. මේ මම මේ ගෑනුන්ගේ ටැටු ගන්න පිස්සු. මට හදලේ නම් ටැටු එකක් ගන්න. ගෑනුන්ගේ ටැටු ගන්න නම් හරවා මූණ වල්ලාස් දාත් ඒව ගහන්න ගෑනු. මොනවද තෙලගිරි ගොල්ලේ කන්න ගොල්ලෝ නෝබ තමයි ඉන්නෝනේ මේ ගෑනුන්ගේ නම් මාරවා මේ මොකුල් හටෝන්නේ නේ. අතල ඉන්නෝනේ. ගෑනු විශ්වාස කරන්න බෑනේ. ඒ කතාව නැගත්ත ගෑනු කාදාත් සසරන් කරන්න බෑ හොදේ. ගහන්න ටැටු. මං ඔයාගේ නම ගහගන්න. තවුස ගහ ගන්නවා නම ඕන. ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ. නෑ. ආදරේ නැත්තේ නෑ ආදරේ මේ නම් ගහන්න. ගියාට පස්සේ මගන්නත් එපා ඊට පස්සේ. මම යන්නේ නෑ කියන ළමයි යන්නේ ඊට පස්සේ. ඔයා දැන් කවුරු ගෑනුද කියන්නේ? ඔව් ඉතින් තියෙන පුකේ මාරුවට ගෑනුගේ නබුයි අරවයි මේවා පච්ච ගහගත්තට පස්සේ මුංගේ දවසට වුම කඩත් එපේ. උන්ට ඕවා තේරෙන්නේ ඉතින්. තම්සිය. මම විතර හපන්න එපා එපා. මේ ගෑණි බෙල්ලමයි කන්න හදන්නේ. ඩ්‍රැකියුලාගේ නංගි කෙමෙද්ද? ඔව් මම් නන් ඩැඩ්. දම් මගේ නම නේ ගහනවා. ඔව්. ඔයාගේ නම මෙතනින් ගහලා මෙතන ගෙදර මුන්ගේ නම් ටික පපුවේ ගහ ගන්න. නෑ. ඇයි? ඔයා ඉතින් මට ටැටු ගහන්න දෙන්නේ නෑනේ. ගහන්න ඕන. මේවර මොනවද කියලා බෑබම් මට ඔදෝද යවයින කටට කියන්න. පව් ඉතින් මේ කෙල්ලයි පුල්ලයි. අපදාපත් ඔය විදිහට ආදරෙන් ඉන්න ඕනේ අස්සා කටාත්න වදින්නලන් එපා. එනවදර පල්ලෙහා බීලා වැඩිවෙන ඉන්න මනුස්සයා. කවුද? යා අවුරුදු 10කට කලින් මට ප්‍රපෝස් කරා. මම රිජෙක්ට් කරා. ඌ තාම සෙලිබ්‍රේට් කරනවද ඒක? ළඟ තියාගෙන කනට ගන්නවා කියන්නේ මෙන්න මේවට තමයි. මේ අම්මයි කන්නෑ නෑලු. ඕකේ. කුරුණෑගල ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. කම්මිය. කුරුණෑගල ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මේ අම්මයි කන්නෑ නෑලු. හැබැයි මම දකිනවා දිව්‍යමය ලෙස මැස්සෝ වෙනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. මම ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මගේ කේතේ හලෙලූයා ස්වාමීනි ක්‍රියා කරන ස්වාමීනි. හලෙලූයා. අරූගේ කෙලාර කනේ ගන්නවා නේද? හලෙලූයා. හලෙලූයා. ඔයාගේ නම මොකක්ද? හයියෙන් කිය. අනුෂා. හලෙලූයා. පස් අවුරුදු කන්නෑ නේද? අවුරුදු කීයක් කන් ඇහෙන්නේ නැද්ද? ඌට වඩා හොඳයි ගූ කාපා. වගේ දේවල් වල රැවටෙද ගුන් හරක් මේ ලංකාවේ ඉන්නවනේ. ඈ? මේ වගේ හරක් ඉන්නකන් ඉතින් මේ රට ඉස්සරහට යයිද? නෑනේ. ඔය සුදු මොකෝ කරන්නේ කෑවද? මේකනේ මේවා දැක්කද අර මේ අත්තරංගුවට ගත්තේ පාතාලි ඉෂාරා ඕ මේ මාර ලස්සනයි නේද හලු ඈ පාතාලි කියලා කියන්නවත් බෑනේ ඈ ලස්සනයි නේද මාර ඕ ඈ දැන් ඔව් ලස්සනයි කවුද ඉෂාරා ලස්සනයි ඔව් ඉතින් නෑ මොකුත් නෑ මොනවත් වෙලා නෑනේ මට මොනවා වෙන්නද නෑ දැන් ඔයාට පාතාලේ ගෑනුත් මට වඩා ලස්සනයිනේ බලාගෙන ගියාම ගෑණියෙක් නම් ගෙනාඩි වැටෙනව නම් මොකා වුණත් කමක් නෑනේ පාතාලේ මොන මිනිහ මරුවත් කමක් නෑ ලස්සනයි නන්නේ දැන් මහලුකට කිව්වනේ ලස්සනයි කියලා ඉෂාරා හරි මම තමයි ලස්සනයි කිව්වේ මම ලස්සනයි කිව්වා කියලා ඔයා කියන්න ඕනේ නෑනේ
මේ වගේ ගෑනුන් නම් සාපයක්. ලස්සන දෙයට ලස්සනයි කියන්නේ නැතුව වෙන මොනවා කියන්නේ? ගෑනුන්ට වලියක් කරගන්න ඕනුනොත් ඔය වගේ දෙයක් හරි අතලා ගන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. මුන්ට නැත්තම් කෑවේ නැහැ වගේ කොල්ල ගලු කෑවේ නැත්තම්. හලෝ යාළුවනේ මට කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මිනිහා ගහන්න නැද්ද කියලා. මේ මට ගහන්නකෝ. ගහන්න කට්ටිය අහනවා. අන්න මිනිහා ගහනවා. එයාට දැන් උත්තරේ හම්බුණාද? හරි ඉතින් අර ඔයාලා මිනිහා ගහන්න නැත්තේ කියලා ඉතින් මේකෙල්ල උත්තරේ දුන්නා ඉතින්. යකෝ කමෙන්ට් එකක් දානකොට හරි රාපා මොන ගැහිල්ලගෙන දහන්නේ කියලා. උඹට අහන්න තියෙන්නේ හරිනම් වචේ දාලා ඇහුවනම් අපිත් සතුටින්නේ වීඩියෝ එක කළා. දැන් මේක බල්ලා කට්ටිය වකුටු වෙනවා. බල්ලෝ වගේ සමහරු නපුටෝ වෙනවා. ඒ හින්දා මටත් ඔය කප්පුට්ටෝ වගේ ඇදේට යනුන්ට පද කියලා දෙන්න පුළුවන් පේලි. මල්ලි හොලන් තින කාරණන් අවුවෙන්නේ වාසි කෙරුවත් දාලා අරනවා සරම් දැල්ලෝටේ. අප්පා මේ වගේ කාලකන් ඉන්නවා බස්වල බස් එකේ සෙටප් එකක් නැත්තම් මුන් මේ ෆෝන් එකේ හරි සින්දුවක් දාලා කන ළඟට කරලා ශබ්ද වැඩි කරලා අහන. මුන්න සාපයක්. ඩාන්ස් එකන්නේ. එය යන්න ගියා මැකිලා. වෙඩින් මේ අර දෙනෝසා මැද්දේ ඔයගේ වැටෙනවා කියන්නේ. කොහොම කිචවිල්ලක්ද? හැබැයි ඉතින් පව් වැඩේ මොනවා කරන්නද? ෂැම්පෝ දාන්නේ නානකොට කොයිද ඉතින්? ඔයාට ෂැම්පෝ දාලා නාන්න වාලේ උළු නෑනේ. හරි. ඇයි උඹට අප්සෙට්ද? නෑ මාරු. අර අංකල්ගේ හිතේ මොන වගේ රීතනාවක් ඇද්ද? අර කෙල්ලේ කොණ්ඩ එකෙන් ගලවන්න ඉතර ඇතිනේ. මීට වැඩිය හොඳයි. ඕලෙල්ලුවත් තාත් නැති පොන්නේ කියලා මෙතන උගන්වනවා කැරිවේ තිබුතා. අද සර්වදී ආයුධ බලන්න කිව්වේ. මරුඩේවා බාර ක්ලාස් එක. කොහෙද තින්නේ අපිත් එන්න. ආත්මා උකනවා තමයි හැම මාත්මා මයික මැජික් එකක් ලුකලාත්මා. අර බුරේ පතල්ලා අරන්න පුළුවන් බා. මොනවා වුණත් ඒ කෙල්ල හම්බෙන කොල්ලට බාර chance එකක් තියෙන්නේ. එක්ස්ට්‍රා බෝනස් එක. තව හිලක් තියෙනවනේ. Pow. මේ 18ට වැඩි දෙයක් තියෙනවා කියන්නද? ඈ? කවන්නේ? 18ට වැඩි කවන්නේ? කොමන්න කියන්න කියනවා බැයි කියන්නකෝ 19. හරි ඉතින් 18ට වැඩිද? ඉතින් 19 යරන්න 17 නෙවෙයිනේ. මේ ගෑනුන්ට තේරෙන්නේ මොනවලත් ගෑනු හරි ආසයි වගේ දේවල් අහන්න. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. සෝ ඒ කියන්නේ යා මං ඉස්සරහ ඉස්සරහට විදිය මීහරකෙක් වෙන්න. හරි. මේ ගේපවැසියෝ අනාගතේ බදිනවා කොහොමත් මීහරකෙක් තමයි. සුබ අනාගතය. Emotional damage. ඔබ දන්නවා ඕලුගල මහත්තයා ගිහිල්ලා මේ සෙව්වන්දිට කෙල්ලේ කියලා කතා කරලා තියෙනවා. නමුත් ඕලුගල මහත්තයාට සුදුසුකම් තිබුණා නම් පැටියෝ කොහොමද කියලා ඇහුණා අන්න මරු. කවුද මේ මොකට එක්ක මහාන කරුපේද? කියන්න ඕන දේ දන්නෙත් නෑ, නොකියන්න ඕන දේ දන්නෙත් නෑ. මුන්නේ මේ චන්දිල්ලලා රට හදන්න එන්නේ. ඉලියන්දර පාරවල් පළකුවා. නංගි පොඩ්ඩක් වරෙන් කොයි බයිකේට තෙල් ටිකක් ගාලා තෝගේ පුකේ ඔබන්න. එතකොට තේරෙයි පළපෝ කොහොමද කියලා. ඒ view එක තියා බලාගෙන ආතල් එකේ චූපාරක් දානකොට දැනෙන ඒ ෆ්‍රීඩම් එකේ ෆීලිං එක. I love travels. I love travel නේ ඔබට උගන්නකොට මේ මුතු ඉනේ කයිල කොටලා ගියාම තේරෙයි ඔබට ඔගේ තියෙන වේදනාව. අප්පට සිරි. Please මල්ලි ආයන සින්දු යන්න එපා කනටනියක් රයිනාගේ. ඒ තරම්ම සුපිරි. අබියා රට අනේ සල්ලිත් තියෙනවා එන්න කිව්වට එන්නෙත් නෑ. අපිටත් එක එක අවශ්‍යතා තියෙනවනේ නේද?
කව්වේ අක්කා කවුරුත් නැද්දයාට අතහිත දෙන්න. කවුනේ අසන්නයට උදව් කරන්න. Oh no. දැන්නම් හිතව චැලියක් ගෙනාවත් හොඳයි කියලා. බලපංකු චැලිවලට සෙට්ටන කෙල්ලෝ. මන්න ගෙන් හැබැනගේ තව චුට්ටක් ගව්ව කොට වුණා නම් බරු. බොපෝ කියන්නේ චැලියක්ගේ පුත. මොනා වුණත් පරම්පරාවේ කුපාඩිකම මූටත් අඩුවක් නැතුවම පිටලා තියෙනවා. සන්තෝෂයි. අප්‍රමාද සන්තෝෂයි. එන යාළුවනේ ඉතින් අතර අපි ඔයාලා සමුගන්න හදන්නේ. ඒ වීඩියෝ එක බලලා අතල්ලක් ගත්තා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්න. එහෙනම් අපි යනවා ජය වේවා. හරි ලස්සනයි. very good. ඕන පෙතපසක පණුවෙක් ඉන්න පුතා. මේ බොරු මානසික දාන්න එපා. හරිද? ඔයාලා දාන මානසික මට තේරෙනවා. අපිට කොකද